නගරයට යාබදව ගොරකාදෙනිය ගම්මානේ මෙන්න මෙතුමාට මල්ලට්ටිය දුන්නට බන්දා එකයි මේකත් එකතු කරගන්න. එතකොට මේකට බාර දෙන්න. හරි මෙන්න 1,50,000යි එතකොට මේකත් ආපම. මේකත් එක කීයද? 1.50යිද? හතයි තව රුපියල් 1000ක් දෙන්න මෙතකොට ලක්ෂයකමාරයි. මෙන්න 1,50,000යි අපේ මහින්ද සෙනේවර මහත්තයා මේ වගේ උතුම් මිනිසෙක්ගෙන් මගේ රට මගේ ජාතිය මගේ ආගමනව මුළු මහත් ලෝකේම බබලේවා ඔබතුමා කරන කියන ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා සල්ලි වතුර වාගේ ලැබෙනවා මහත්තයෝ එයයි නේද මේ කරනු ලබන පින්කම් මාලාවේ දැනටත් ලැබෙනවා යාදිසා බපතේ බීජං තාදිසා හර්තේ පලං යදවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. තමන් වපුරන බීජයට අනුවයි ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා වාසනාවන්ත සදාවතුනි සදාවත අපේ මහින්ද මහත්මයාට ඔය වගේම මන්ත්‍රීතුමාට දින්නාටම තිරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණයේ නිදුක් නිරෝගී සම්පන්න බව අඳගන්න ඕන. ඒ 1,50,000යි මේ කුසුම් බඳුන තීන්දුව වෙන්නේ අපේ මහින්ද සෙනේවර වෙළඳ ව්‍යාපාරික මහත්මයා සහ ගරු මන්ත්‍රීතුමා මහින්ද ප්‍රේමකුමාර මහත්මයා ඒ වගේම මේ සෙනේවර සාලිය මන්ත්‍රීතුමා දෙන්නාටම වාසනාව උදා වේවා මෙන්න මගින් කරන පුණ්‍යානුමෝදනා මහින්ද කියන නාමය දරනා මතිසඳ මෙහි එනවා ගොරකාදෙනියේ ගාමෙදි මල් මිට අද දිනගෙන මොනවා එක්ලස්ස අද 50,000ට මල් මිට අරගන්නේ මහින්දලා වගේ අය නම් මගේ සිලක බබලෙන්නේ තිරුවන් සරණයි දෙවි රැකවරණයි දෙන්නට ජය වේවා මහින්ද කියන වටිනා නාමය ලොවට බබලේවා පින්බර මන්ත්‍රී සාලිය මැතිණුනි ඔබටත් සෙත් වේවා ඔබට මේ පින් බලයෙන් මතුදා ජය පිට ජය වේවා සම්මදිනා ආදර දුන්නනේ මෙතෙන්දි හැමතෙම සෙත් වෙන්න ලෙඩ දුක් කරදර බාධක නොමිලා දෙවියෝ සුරකින්න හොඳයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා දැන් අපේ මහත්තුරු දෙන්න හැම දිනාට මතකස්සලා මේ සෝවිසි මහා බුදුරුන් වහන්සේලාගේ මාමත් මෙතන ඉඳලා මල්වට්ටියට අත ගහනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ පටන් ඔක්කොම මතකස්සලා මේ මල්වට්ටිය මෙතන තැන්පත් කරන්න ඒ වගේම අපේ ගෞරව